Hello everyone. Welcome to my channel, the Tarot version. ඉතින් මම අද ඔයාලට අරගෙන ආවේ collective reading එක. මේ collective reading එකට අනුව අපි බලන්න යන්නේ 2026 වසර ඔයාට ලැබෙන දේවල් ගැන. ඉතින් වීඩියෝ එකට යන්න කලින් මතක් කරනවා මාව subscribe කරලා නැත්නම් අනිවාර්යයෙන්ම subscribe කරන්න කියලා. එහෙනම් අපි දැන් යමු reading එකට. මේක collective reading එකක් නිසා මම දැන් ඔයාට sign 10ක් කියනවා. මේ sign 10න් එකක් හරි ඔයාට ගැලපුණොත් ඔයාට මේ reading එක බලන්න පුළුවන්. ඔන්න පළවෙනි sign එක තමයි ඔයා දැන් ඇඳගෙන ඉන්න ඇඳුමේ සුදු පාට හරි කොළ පාට හරි රතු පාට හරි පොඩ්ඩක් හරි තියෙනවා නම් මේ reading එක ඔයාටමයි. දෙවෙනි sign එක තමයි ඔයා දැන් ඉන්න තැනට වාහන මද සද්ද, බල්ලෙක් බුරන සද්ද, එහෙම නැත්නම් මිනිස්සු කතා කරන සද්ද ඇහෙනවා නම් මේ reading එකත් ඔයාටමයි. තුන්වෙනි sign එක තමයි ඔයා ඊයේ ඒ කියන්නේ 12 දවසේ මොනවාම හරි manufacturing method එකක් කරපු කෙනෙක් නම් මොනවාම හරි දෙයක් විශ්වයට කරපු කෙනෙක් නම් විශ්වයෙන් ඉල්ලපු කෙනෙක් නම් මේ reading එකත් ඔයාටමයි. හතරවෙනි sign එක තමයි ඔයා දැන් ඉන්න තැනට එළිය පරිසරයේ පේන කෙනෙක් නම් ඒත් මේ reading එක ඔයාටමයි. පස්වෙනි sign එක විදියට ඔයා ඔයාගේ ex කෙනෙක් නිකන් බලාගෙන හිටපු කෙනෙක් නම් ex වුණාට පස්සේ ටිකක් තේ කොල්ලක් තේ කියලා බලාගෙන හිටපු කෙනෙක් නම් ඒත් මේ reading එක ඔයාටමයි. හයවෙනි sign එක තමයි ඔයා මේ reading එක දකින විලාවේ ඔයා ඉස්සරහා හරි ඔයාට පේන මානක මානු ටැංකියක් තියෙනවා නම් මාළුවෝ ඉන්න මාළු ටැංකියක් තියෙනවා නම් ඒත් මේ reading එක ඔයාටමයි. හත්වෙනි sign එක තමයි ඔයා මේ reading එක අහම්බෙන් දැක්කනම් ඒත් මේ reading එක ඔයාටමයි. අටවෙනි sign එක තමයි ඔයා මේ reading එක බලන මොහොතේ ඔයාට කොහේ හරි ඔරලෝසුවක් පේන්න තියෙනවා නම් ඒත් මේ reading එක ඔයාටමයි. නවවෙනි sign එක තමයි ඔයා මේ reading එක බලන මොහොතේ ඔයා ගෙදර ඉඳගෙන පුටුවක වාඩි වෙලා මේ reading එක බලනවා නම් ඒත් මේ reading එක ඔයාටමයි. 10වෙනි sign එක තමයි ඔයා ළඟ මේ වෙලාවේ පොතක් හරි පෑනක් හරි තියෙනවා නම් ඒත් මේ reading එක ඔයාටමයි. දැන් අපි signs කියලා ඉවරයි. මේ sign 10න් එකක් හරි ඔයාට ගැලපෙනවා නම් වීඩියෝ එක ඉදිරියට බලන්න. ඔයා ආදරය කරන කෙනෙක් නම් 2026 වසරේදී ඔයාට අලුත් ආදරවන්තයන් මුණ ගැහෙන අවුරුද්දක්. ඒ කියන්නේ ඔයාට චිත්තවේගීය සතුට ගෙන දෙන ආදරවන්තයන් හමු වන වසර. ඔයා සිංගල් කෙනෙක් නම් මේක ඔයාට හොඳ අවස්ථාවක්. අලුත් ආදරයකට යන්න. ඒ වගේම ඔයා එක්ස් කෙනෙක් බලාපොරොත්තුවෙන් හිටියා නම් 2026 වසරේදී එයා ආපහු එනවා. ඒ වගේම ඔයා දැනට සම්බන්ධතාවයක ඉන්න කෙනෙක් නම් ඔයාට දැන් ඉන්න සම්බන්ධතාවයේ ඉන්න කෙනා එක්ක සතුටින් ඉන්න පුළුවන් කාලයක් 2026 කියන්නේ. ඒ වගේම ඔයා ක්‍රාෂයක් ගැන බලාපොරොත්තුවෙන් හිටිය කෙනෙක් නම් එයා ඔයාට කැමැත්ත දෙනවා 2026දී. ඒ වගේම ඔයා දැන් ඉන්නවට වඩා 2026 වසරේදී ඔයාගේ glow up එක ඒ කියන්නේ ඔයා ගොඩක් ලස්සන වෙනවා. ඒ වගේම ඔයා කාලෙක ඉඳලා විසඳුමක් නැති ප්‍රශ්නයක් එක්ක පීඩා විඳපු කෙනෙක් නම් සමහරවිට relationship වල වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඔයාගේ business එකේ වෙන්න පුළුවන්, job එකේ වෙන්න පුළුවන්. ඔයා ඉගෙන ගන්න කෙනෙක් නම් එයාග වෙන්න පුළුවන්. කොහොම හරි ඔයාට කාලයක් තිස්සේ විසඳුමක් නැති ප්‍රශ්න වලට 2026 වසරේදී ඔයාට විසඳුම් ලැබෙනවා. ඒ විසඳුම් ලැබෙනවත් එක්කම ඔයාට ධනාත්මකව ඉදිරියට යන්න පුළුවන් වෙනවා. එහෙන් පස්සේ ඔයාට ලැබිලා තියෙන දේපල් වලට ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම ඔයාට කියනවා 2026 වසරේදී ඔයා ගැන විතරක් හිතලා ආත්මාර්ථකාමී වුණොත් ඔයාට ඒවට දුක් විඳින්න වෙනවා කියලා. ඒ නිසා ඒ ගැන හිතලා පොඩ්ඩක් ඔයා ගැන විතරක් නැතුව අනිත් අය ගැනත් හිතලා බලලා වැඩ කරන්න කියලා මම මතක් කරනවා. විශේෂයෙන්ම අනිත් අයගේ අදහස් වල ගරු කරලා එයාලා කියන දේත් පොඩ්ඩක් අහන්න. අනිත් අය කියලා කියන්නේ සමහරට ඔයාගේ දෙමාපියෝ වෙන්න පුළුවන්, වැඩිහිටියෝ වෙන්න පුළුවන්. පොඩ්ඩක් එයාලා කින් දේ අහන්න. ඒ වගේම 2026 වසරේදී ඔයා කිසිම ඔයා නොදන්න දෙයක් හොයන්න බලන්නේ නැතුව කරන්න යන්න එපා.
මොකද ඔයා බලාපොරොත්තු වන ප්‍රතිඵල නැතුව යන්න පුළුවන්. ඒ නිසා ඔයා 2026 වසරේදී මොන හරි අලුත් බිස්නස් එකක් පටන් ගන්න යනවා වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අලුත් ගයක් ඉගෙන ගන්න යනවා වෙන්න පුළුවන්. ඔයා මොන දේ කරත් ඔයා ඒ ගැන හොඳින් හොයලා බලලා කරන්න කියලා තමයි මම කියන්නේ. ඒ වගේම ඔයා හොඳයි කියලා හිතන පුද්ගලයෙක්ගෙන් 2026 වසරේදී ඔයාට නොසිතූ විදියට පාඩුවක් අලාභයක් ලැබෙන්න පුළුවන්. මොන හරි නරක දෙයක් වෙන්න පුළුවන්. ඒ නිසා එහෙම පුද්ගලයින්ගෙන් ඔයා පරිස්සම් වෙන්න. ඔයාට 2026 වසරේදී අන් අයගේ උදව් උපකාර ලැබෙන්න පුළුවන්. ඔයාට 2026 වසරේදී සාමය සැපත සතුට කියන අවස්ථා තුනම අත්විඳින්න පුළුවන් වුණත් ඔයාගේ විශ්වාසයක් නොමැතිකම නිසා සමහර දේවල් ඔයාට මගහැරෙන්න පුළුවන්. ඒ නිසා විශ්වාසයෙන් ඉන්න. ඒ වගේම විශ්වය ඔයාට කියනවා මේ සම්බන්ධව ඉක්මනින් තීරණයක් ගන්න කියලා. මොකද ඔයාට සතුටින් ඉන්න නම් මුලින්ම විශ්වාසවන්ත වෙන්න. ඒ වගේම ඔයාට විශ්වය කියනවා 2026 වසරේදී කෙටිකාලීන දේවල් කරන්න එපා කියලා. ඒ කියන්නේ ඔයා කරන වැඩවල කෙටි පියවරවල් කරන්න යන්න එපා. ඔයා දිගු කාලීන ඉලක්කවල වෙනුවෙන් වැඩ කරන්න කියලා. මොකද ඔයාගේ වගකීම් විරහිත වැඩ නිසා ඔයාට පාඩු අත්විඳින්න සිද්ධ වෙනවා. මේ රීඩින් එකේදී ඔයාට 2026 වසරේදී වෙන්න පුළුවන් හොඳ ලැබීම් සහ නරක පැත්ත ගැනත් අපි දෙකම ගැන කතා කරනවා. ඔයා සැලකිලිමත් වෙන්න ඕනේ කාරණේ තමයි 2026 වසරේදී අනෙක් පුද්ගලයන් ඔයාගේ වැඩවලට එයාලයි එක එක දේවල් කියන්න පුළුවන්. ඔයාට ප්‍රශ්න දාන්න එන්න පුළුවන්. ඉතින් ඔයා ඒවා වලින් ඒවා අහන්නේ නැතුව ඉදිරියට යන්න ඕනේ. සහ ඔයා මොනවට හරි ඇබ්බැහි වෙලා ඉන්නවා නම් මොන හරි නරක දේවල් වලට මම කියන්නේ මඩ්‍රව් වලට වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ෆෝන් එකට වෙන්න පුළුවන්. මොන හරි අනවශ්‍ය දෙයකට ඔයා අවශ්‍ය නැති විදිහට ඇබ්බැහි වෙලා ඉන්නවා නම් ඒව ඔයාගේ සෞඛ්‍යයට අහිත කරයි කියලා මෙතනදි පේනවා. ඒ නිසා ඒව වලින් ඈත් වෙන්න කියලා මතක් කරනවා. ඒවා වලින් මිදුනේ නැත්නම් ඔයාට 2026 වසරේදී ලොකු දුෂ්කරතාවල මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඔයාට දියුණු වෙන්න නව අවස්ථා උදා වෙනවා. 2026 වසරේදී ඔයාට අවශ්‍ය සහයෝගය පවා අනිත් අයගෙන් ඔයාට ලැබෙනවා. ඒ වගේම ඔයාට ඔයා කරන වැඩ කටයුතු හොඳින් කිරීමට ශක්තිය ධෛර්යය හොඳින් ලැබෙන වසරක්. එහතයි ඔයාට ගොඩක් අවස්ථා ලැබුණත් ඔයා ඒ අවස්ථා ගන්නවද නැද්ද කියලා ඔයා තීරණය කරන්න ඕනේ. මොකද සමහර අවස්ථා තියෙනවා ඔයාගේ ජීවිතේ දුෂ්කර වෙන්න පුළුවන් ඒ තීරණ ගත්තොත්. ඒ නිසා රැකියාවක් වෙන්න පුළුවන්, ව්‍යාපාර දහස් වෙන්න පුළුවන්, ඔයා ඉගෙන ගන්න කෙනෙක් වෙන්න පුළුවන්. ඒ ඔයා ගන්න තීරණය ඔයාගේ ජීවිතේ තීරණය කරනවා. දුෂ්කර වෙනවද නැත්නම් හොඳ අතර හැරෙනවද කියලා. ඒ නිසා හොඳින් හිතලා ප්‍රවේශමෙන් තීරණ ගන්න කියලා කියනවා. ඔයාට නව අවස්ථා ගොඩක් ලැබෙනවා. හැබැයි ඒවා පරිස්සමෙන් තෝරලා බේරලා ඔයාට අවශ්‍ය මොනවද කියලා තෝරලා අරගන්න. තව ඔයාට කියනවා 2026 වසරේදී අනිත් පුද්ගලයන්, ඒ කියන්නේ ඔයාගේ දෙමාපිය වෙන්න පුළුවන්, ඔයාගේ ආදරය කරන කෙනා වෙන්න පුළුවන්. එයාලා අනවශ්‍ය විදිහට ඔයාව සැක කරන්න පෙළඹෙන්න පුළුවන්. ඔයාට සමහරට බොරුවට විවේචනය කරන්න පුළුවන්. හැබැයි මෙතෙන්දී පේනවා ඔයාට ඒ පීඩනය යටතේදී ඔයාට ඒව බැලන්ස් කරගන්න, ඒ කියන්නේ ඒව සමතේකට පත් කරගන්න ඔයාට හැකියාව තියෙනවා. ඒ නිසා බය වෙන්න එපා. විශ්වාසයෙන් ඉන්න. මොකද විශ්වය ඔයාට කියනවා ඔයාට තියෙන දේට ස්තුතිවන්ත වෙන්න කියලා. මොකද ඔයා හිතනවට වඩා විශ්වය ඔයාට හැමදාම හොඳම දේ ලබා දෙනවා. ඒ නිසා විශ්වාස කරන්න. විශ්වාසයෙන් ඉන්න. ඉතින් මාත් ප්‍රාර්ථනා කරනවා ඔයා 2026දී ලැබන්න කැමති හැමදේම ඔයාට ලැබෙන්න කියලා. ඒ වගේම ඔයා මේ වෙනකම් වීඩියෝ එක බලනවා නම් ඔයා ගොඩක් වාසනාවන්ත පුද්ගලයෙක් කියලා කියන්න පුළුවන්. ඉතින් ඔයාට මේ රීඩින් එක ඇකියුරේට් වුණා නම් කැමති නම් අනිවාර්යෙන්ම ලයික් කරන්න. අපිව සබ්ස්ක්‍රයිබ් කරන්නත් අමතක කරන්න එපා. ඒ වගේම ඔයාට ඊළඟට ඕන රීඩින් එක මේකේ කමෙන්ට් එකක් විදියට අනිවාර්යෙන්ම දාන්න. එහෙනම් මං අතන ගිහින් ඉන්න. ඔයාලට සුබ දවසක්.